බහින්න අම්මට උරු වෙන්න ලගනවා. මේ වීඩියෝ එකේ මෙයාගේ පරමාර්ථය කෙල්ලෙක් හොයාගන්න එක. බඩු කතා කියනවා. අරුණ මොකද කරන්නේ යදන්නේ? ඔන්න අවුරුද්දේ පුතා අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන මේ ඉන්න අපේ අම්මා මේ ඉන්න අපේ තාත්තා මේ මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්න ඒයි කොහමද ඉතින් අපි ගාල්ල යන ගමන් ඉන්නේ කට්ටියත් එක්ක අපි ගාල්ල යනවා අපි යනවා හික්කඩුවේ පැත්තට යන්න තමයි හිතන් ඉන්නේ එහෙනම් ඔක වීඩියෝත් එක දිගටම සෙට්ලා ඉන්න අපි යන ගමන් ඉස්සරහට සෙට් වෙමු ජය වේවා යාළුවේ අද ලොක් එක මොකද වෙන්නේ යාළුවනේ අපි ආවා තල්පේ බීච් එකට ඉතින් වාහනේ දාලා පාකින් එකේ වාහනේ දාලා අපි යන ඉස්සරහට යන් කියලා බලමු පට්ට අවුවක් තියෙනවද අද අපි ආවේ පොයේ දවසේ මාර සෙනගක් ඉන්නවා යන් කියලා බලමු යාළුවෝ අපි ආවා තල්පේ බීච් එකට තල්පේ හිල් ටික පේන්නවත් නේද? තල්පේ හිල් නෑ අද තල්පේ මොනවද මේ කියන්නේ? ගොල්ලෝ දෙනානෝ විතර ආනෝ අද යාළුවනේ අපි ඇවිල්ලා තියෙන පොයේ දවසේ මාර සෙනගක් ඉන්නවා මෙතන එළගිරි මං එන්න මාන කට්ටියක් ඉන්නවද බීච් එකේ මේක තමයි යාළුවනේ කොටු කැපිලා තින්නේ අර වලවල් අද එක වලක්වත් හොයන්නේ නැහැ මාර වතුර පාරක් තියෙනද නේ මේ අපේ අම්මා මේ තාත්තා යෝ කොල්ල නාන ගමන් ඉන්නේ යාළුවේ වීඩියෝ දාන්න කොල්ල නාන ගමන් ඉන්නේ නානවා අපි නානවා මාත් දැන් බහින්නේ අම්මට උරු වෙන්න ලගනවා මම තාම ඇඳුම් මාරු කරගත්තේ නැහැ යාළුවේ දැන් ඇඳුම් මාරු කරන් මාත් බහින්න ඕන වතුරට අරුණ මොකද කරන්නේ යදන්නේ Aji metri hari ni, tadi aja. Mahal sarai rela deh. Ini tiga nama kan apa? Tiga nama sini kali kita kan. Ya. අපි නාන ගමන් ඉන්නේ යාළුවේ. අතන මාර සැරේ වතුර පාර. දෙන්නද මේ?
අද අපි මේ ඇවිල්ලා පොයේ දවසේ මාර සෙනගක් ඉන්නේ ඒකින්ද අර පැත්තට ගිහිල්ලා වැඩකුත් නෑනේ වලවලි ඔක්කොම අද පේන්නේ නෑ මොකුත් පේන්නේ නෑ වතුර වැඩි හින්දා අපි මේ ටිකේ නානවා බලමු අපි අර පැත්තට ගිහලා මම ගන්න පෙන්නන්න ගියේ ටික එලා විඩතේ ටිකටම සෙට් කරලා ඉන්න අපි නාමු යන්න කලින් අපිට මුව හොස්පිටල් එකට දාලා යන්න වෙනවා Eh, support! Support! Movie set! නුවරින් මුහුද බලන්න ආපු එකේ. මොන වරනවා? මේ ඉන්නේ නුවරින් මුහුද බලන්න ආපු එකේ. අතපය කඩාගෙන ඉන්න. මේ බාන්න ආවේ රැල්ල වල සයිස් එකද? අන්නතම කැස්පර් එකේ ඉන්න අපිට පේන්නේ නැහැ හරියට. අතනේදී රැල්ලත් එක්ක උඩින් පේනවා ආයි පේන්නේ නැති වෙනවා. මේ ලොකු මාළු දෙන්නේ. කැස්බෑව දෙන්නේ නැහැ. ඔව්. පත්ත සරයි රැල්ල මේ. හරි හරි. හරි දෙන්නේ. උඩ පොඩි එක. මෙතන ඉන්නේ යාළුවා ඔයාලට පේන්නේ නැති වෙලා තියෙන මෙතන ඉන්නේ. ඔන්න යාළුවා අපි නාල කරලා ඉවරයි. නාල කරලා ඉවරලා දැන් අපි යන්නයි හදන්නේ. එතන මාර ලස්සන බීච් එක. දැන් අපි නාලා අපි යනවා දැන් කන්න. එහෙනම් අපි යන ගමන් සෙට් එක අපි යනවා කන්න. දැන් බඩගිනි හොඳටම බඩගිනි වෙලා ඉන්න කට්ටියම. එහෙනම් දැන් අපි යනවා කන්න. එහෙනම් අපි කන ගමන් සෙට් එමු. අපි ඉස්සෝඩයක් හම්බුනා යාළුවා. අපි ඉස්සෝඩේ කන ගමන් ඉන්නේ. අපි වඩේ කන ගමන් ඉන්නේ යාළුවා. ඉස්සෝඩේ. ආතල්නේ ගහන්නේ. මොකක්ද මේ එකසිට? යාළුවා මම මේ ඉස්සෝඩේ දැක මෙහෙ තිබා. අපේ මේ එහි අර කොළඹ ස්ටෝරේ එකේ මං ඉස්සා උඩ ගහන් තියෙන්නේ නේ මේකෙදි ඉස්සා මේ ඉස්සා අතේ දුන්නේ උද්ද කරපු ඉස්සා නේ ආවුනේ තමයි නෑ බා ඉතින් රහ මම ඉස්සාගෙන පොටක් ගා තුබ ආයි මාස අනිපය يعني අර ඇගෙදී මේක දියා බා ඔක්කොම අතන මාර ලස්සනයි අද බීච් එක කොහොමද ලස්සනට පෙන්නන්නේ ඉඩක් උන්නේ නැහැ අපිට අද වතුර වැඩි හින්දා නැත්නම් මාරම ලස්සන බීච් එකක් තියෙන්නේ මම ගොඩක් පරණ ෆොටෝ දෙකක් මෙතනින් දාන්නම් බලන්න මාරම ලස්සන බීච් එකක් තියෙන්නේ අද අපිට ඒක බලා ගන්න බැරුණා වතුර වැඩි හින්දා කමන්නේ අපි ආයෙ දවසේ ගමු නෑ නෝ baru katanya baru katanya ini baru baru අපි නම් ඊළඟට යනවා කෑම කන්න. අපි කෑම කන්න ගිහලා ස්ට්‍රීට් එකෙම ජය වේවා. ගාලු කොටු බන්න යන්න හදන්නේ යාළුවෝ. බ්‍රෝ අපි ගාලු කොටු ලං වෙලා ඉන්නේ.
ෆොටෝ ටිකක් ගන්නවාද? ගාලු කොටුව බලන්න යන්නේ. මේ පළවෙනි අදාළේ මු ගාලු කොටුව බලන්නේ. ඕ මේක මුගා පාරේ පාර කොටු විදිහට එන්න කොටු පයින්න. ඉස්කෝලෙන්වත් එක්කන් ගිහලා නෑ මු අපි තමයි එක්කන් යන්නේ යාළු විදිහට පළවෙනි අදාළට. මොකද දැන් හැංගීම මොකද්ද? මේ කියන්න. ඉස්කෝලේකට ගියේ නැති ඉස්කෝල මගේ දැන් සොච්ච පින්ගලේ කොහොමද? අපි වගේ යාළු ඉන්න ගැන සතුටුයන්. ඔබට අද තමයි ගාලු කොටුව පෙන්වන්නේ අපි. මම සතුටුයි. අම්මට සිරි වෙන සෙනඟක් ඉන්නවා යාළුවනේ මට මෙතන පේනවා. යන් අපි ගිහලා බලමු මොකද වෙන්නේ කියලා එන. ඉවරත් එක දිගටම සෙට් වෙලා ඉන්න. යෝ යාළුවනේ බොහෝ වෙහෙස කර අවස්ථාවකින් පසු අපි ගාලු කොටුවට ආවා. අපි ගාලු කොටුවට ආවා. පාරේ නවත්තන්න දැන් ඔයාලගේ පට්ට ට්‍රැෆික් මෙහි අද අම්මට සිරි වෙන ට්‍රැෆික් එකක් තියෙන්නේ. අපි දැන් යනවා වාහනේ ගොඩක් දුරක් දැම්ම මෙහෙට ඇවිල්ලා පාකින් කරලා දැන් අපි යනවා ගාලු කොටුව බලන්න. අපේ කවදාවත් ගාලු කොටුව දැකපු නැති යාළුවට ගාලු කොටුව පෙන්වන්න යන ගමන් ඉන්නේ. ආසාවෙන් යන ඉස්සරහින් අපි යනවා පිටිපස්සෙන්. යන් අපි බලමු යාගේ රියැක්ෂන් එක කොහොම වේද කියලා. පළවෙනි පාට ගාලු කොටුව දැකලා එහෙනම් අපි යන ගමන් එක. ඔව් පුදුම වෙයිද කොහොම වෙයිද? ගාලු කොටුවේ පයින්න සතුට වැඩි කරනවා. සතුට වැඩි කරනවා මම ගාලු කොටුවෙන් පයින්නවා. දැන් මිනිහට කරීම කම්පියුටර් සුංගා බුංගා වෙලා ඉන්නේ දැන්. වචන නැහැ දැන් කොල්ලට කියන්නේ. කොල්ල සතුටින් නිරිලා ඉන්නේ. යන් අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. මේ කීන එකට කෙල්ලෙක් නේ කෙල්ලෙක්. මෙයාට කෙල්ලෙක් නෑ කෙල්ලෙක් වදින කවුරු හරි. එන අපි යන් යන ගමන් ඉස්සරහදී අපි සෙට් වෙමු. ජය වේවා. අනේ අයියා මම වාට කෑමේ අනේ අයියා. අයියා බුදුම ට්‍රැෆික් එකක් අයියා මේ. අද ගාල්ලම ඇවිල්ලා මං හිතන්නේ ගාලු කොටුව. බම් පස්සෙන් නගන්නේ බා. යාළුවනේ මොකද කියන්නේ වෙඩියක් තියමුද අපි? කොහොමද රසයි නේද? මේ තලුවේ කඩේල විකාර කරන්න ඉන්නේ බා. අර දෙන්න අපි කාපු තැන දෙන්නත්. අපි කාපු තැන බලමු. හොයන්න බෑන්න. අර කතරනේ. අර පැත්ත. අර ඉන්නවා අර නේසි බං යාත් ගෑවේ. අය බලමු. අම්මා ඉන්නවා මෙතන තාත්තා ඉන්නවා. මදීනාවෝ. අන්න අර පැත්තේ මේ ටිකේ නෑත කියනවා අපි එකපාරක් කරේ එහා පැත්තේ මේ කොටසේ නෑව. සත්‍යතේ ගිහිල්ලා. යාළුවනේ රත්තරන් යාළුවනේ. පියු. පියු. බ්ලොග් එක මහත්තයා හයි කියන්නේ. යෝ යාළුවේ. මොකද එන්නේ ඉතින්? අපි ආවා ගාලු කොටුව බලන්න. වෙනදට පට්ට සෙනගක් ඉන්නවා. අද පොයේ දවසක අපි ආවා. ඒකින්ද අද සෙනග වැඩි පාරවලෙන් බ්ලොක් වෙලා වැඩි පොඩ්ඩක් දෙල්ලලා හිටියේ. අපි කොහොම හරි ආවා මේ දැකපු නැති එකාට ගාලු කොටුව පෙන්වන්න එක්කන් ආවා. ඌ ඉඳගෙන ගාලු කොටුව බලන්න පේන ඇති. කො ගාලු කොටුව දිහා බලාගෙන මේකෙන් කෙල්ලෙක් හොයාගන්න මම කෙල්ලෙක් නෙදී. මේ වීඩියෝ එකේ මෙයාගේ කරන පරමාර්ථය කෙල්ලෙක් හොයාගන්න එක. මූගේකම පරමාර්ථය ගාලු කොටුව බල්ල එක. ගාන හඳ පාර දිනව ගන්න වෙනද මේ? ආත මාර ලස්සනයි. ඒම කරවල ඉගෙන ඉන්න දැන්. හඳ තියෙනවා. යාළුවනේ ගාලු කොටුව බලලා ඉවරයි. දැන් වෙලාව කිව්වද? දැන් 6ට කිට්ටු ඇති. 6යි අමාරයි යාළුවනේ. අපි දැන් එහෙනම් ගෙදර යන්න හදන්නේ. ඔන්න එහෙනම් අද අපේ ගාල්ලේ vlog එක මේ විදිහට ඉවර වෙනවා. දැන් අපි යනවා කොළඹට. කොළඹ බලා පිටත් වෙන්න යන්නේ. කොළඹ බලා පිටත් වෙන්න යන්නේ.
ටීක් පුතා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන් සෙට් වෙන්න. අපි ඊළඟ වීඩියෝ ඉක්මනටම හම්බෙමු. සබස්ක්‍රයිබ් කරන්න ටික් පුතා. සුපුන් ගාල කොට බස් කරුණා. හැපි කස්ටමර්. එහෙනම් ටීක් පුතා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන් සෙට් වෙන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. පොඩ්ඩක් වැඩ හින්දා වීඩියෝ ටික දාගන්න බැරි වෙලා පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ. එහෙනම් අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එක දානවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. කට්ටියටම ජය වේවා. ජය වේවා.